හායි කොහොමද මගේ යාළුවෝ ඔක්කොම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මම සතුටින් ඉන්නවා. මම ඉතින් හැමදාමත් හොඳින් ඉන්නේ. ඉතින් මම ඔයාලට චූටි පණිවිඩයක් අරගෙන තමයි අදත් මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුනේ. පුංචි රහසක් කියලා දෙන්න තමයි ආවේ. මොකද්ද දන්නවද? අපි හැමෝම කියන්නේ මම හිතන විදිහට හැම කෙනෙක්ම කියනවනේ අනේ මම දියුණු වෙන්න උත්සාහ කරනවා මට තාම බැරි වුණා මොන දේ කරත් හරියන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ මට කියන එක දෙයක්වත් හරියන්නේ කිය කරන එක වැඩක්වත් හරියන්නේ කියලා පසුතැවෙන අය ගොඩාක් ඉන්නවනේ නේද? ගොඩාක් අය දියුණු වෙන්න ආසයි දියුණු උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ වුණාට එකක්වත් හරි ගියේ නැහැ කියලා ගොඩාක් පසුතැවෙනවා. වැඩි කොටසක් ඉන්නේ පසුතැවෙන්න තමයි කාලය ගත කරන්නේ. ඉතින් මම ඒ අයට චූටි රහසක් කියලා දෙන්න තමයි ආවේ. මොකක්ද දන්නවද? මමත් තාම අත්විඳිමින් අත්දකිමින් තමයි මේ ගමන යන්නේ. ඉතින් මගේ ජීවිතේට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න ඕනේ කියලා හිතුනේ මේ පුංචි රහස් ටික. මොකක්ද දන්නවද? දැන් අපි එහෙම හිතා ඉන්නවනේ අපිට කිසි දෙයක් නැහැ අපිට හරියන්නේ නැහැ කිය නේද? ඒ වුණාට චුට්ටක් කල්පනා කරලා බලන්න අපිට කිසි දෙයක් නැහැ කියලා කියන්නේ අපි කොහොමද? අපිට කොච්චර දේවල් තියෙනවද? අපි කොච්චර පොහසත්ද? චුට්ටක් හිතලා බලන්න. අපි කොච්චර පොහසත්ද? අපිට වැඩි අඩුපාඩු තියෙන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න. අඩුම ගානේ මට ජීවත් වීමේ වරම හරි තියෙනවා කියලා පොඩක් කල්පනා කරලා බලන්න. මොකද ජීවිතේ මේ හෘද වස්තුව වැඩ කරන්නේ නැතුව ජීවිතේ හැරගිය අය කී දෙනෙක් ඉන්නවද? අඩු වයසින්. පොඩි කාලේ තරුණ කාලේ මධ්‍යම වයසේ ඒ වගේ අය කී දෙනෙක් ජීවිතේ හැරගිය මේ ලෝකේ ජීවිතේ හැරගිය ජනතාව කොච්චර ඉන්නවද නේද? ඒ අතින් බැලුවම අපි හරිම වාසනාවන්තයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද තාම මගේ හෘද වස්තුව වැඩ කරනවා. මම තාම ජීවත් වෙලා ඉන්නවා. මට මේ ලෝකේ විශ්ව ශක්තිය විසින් දායාද කරලා තියෙන දෙයක් තමයි මගේ හෘද වස්තුව. ඉතින් ඒකට දැන් ඒක නතර වෙච්ච මිනිස්සු ජීවිතේ හැරගිය අය දිහා බලනකොට අපිට මොනවද නැත්තේ කියලා හිතෙනව නේද? අපිට කොච්චර දේවල් තියෙනවද? මම ඔය එක දෙයක් ගැන විතරයි කිව්වේ හෘද වස්තුව ගැන. හෘද වස්තුව නතර වුණා නම් මේ සියලුම දේවල් ඉවරයි නේද? අපි හිතන පතන දේවල්, අපේ ගමන, අපේ ඉලක්ක කරා යන්නේ කිසි දෙයක් බෑනේ මගේ හෘද වස්තුව නතර වුණා නම්. නේද? තාම මගේ හෘද වස්තුව වැඩ කරන පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතන්න. තාම මගේ හෘද වස්තුව වැඩ කරනවා. මම ජීවත් වෙලා ඉන්නවා. මං කොච්චර වාසනාවන්තයිද? කවදාවත් මේ ස්වභාව ධර්මයේ විසින් විශ්ව ශක්තිය විසින් අපිට ලැබිලා තියෙන අපේ අංග සම්පූර්ණ ජීවිතයට ඔයගොල්ලෝ ස්ථිතවන්ත කරලා තියෙනවද කවදාවත්? අද දින මම හැමදාම උදේට අවදි වුණාට පස්සේ තමන්ගේ ජීවිතේට ලැබිලා තියෙන කොච්චර දේවල් තියෙනවද මම ඔය කිව්වේ හෘද වස්තුව ගැන විතරයි. හොඳට ලෝකෙ දිහා බලන ලස්සන හොඳ ඇස් දෙකක් දීලා තියෙනවා, පෙනීම තියෙන කන් දෙකක් තියෙනවා, අපිට හැමදේම අහන්න, රසවත් ආහාර ගන්න, රස බලන්න, අපිට දිවක් තියෙනවා, කටක් දීලා තියෙනවා අපිට කතා කරන්න. මේ මම ඔය පොඩි දේවල් ගැන විතරයි කිව්වේ. පොඩක් සම්පූර්ණ ශරීරය දිහා බැලුවොත් අපිට කියන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් විශ්ව ශක්තිය විසින් අපිට දායාද කරලා තියෙනවා. අපි කවදාවත් ඒවට ස්තුතිවන්ත වෙලා තියෙනවද? නැහැ නේද? ඒක තමයි මම කිව්වේ පුංචි රහසක් කියලා. ඒගොල්ලන්ට දියුණු වෙන්න පුළුවන් හොඳම රහසක් තමයි අපිට ලැබිලා තියෙන දේවල් වලට අපිට අපේ ජීවිතේට දැනට ලැබිලා තියෙන දේවල් වලට හැමදාම ස්තුතිවන්ත වෙන්න. ස්තුතිය කියන පුරුදු වෙන්න. ඉතින් පසුතැවෙන්න එපා, දුක් වෙන්න එපා. මම ඔයාලට එක දෙයක් කියන්නම්. එක කාරණාවක් කියන්න. තමාට මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල කිසිම බැඳීමකටවත් කිසිම භෞතික වස්තුවකටවත් කිසිම පුද්ගලකටවත් යටත් තීලා ඇලිලා ගැලිලා ජීවත් විය යුතු නැහැ. ඒකක්. හරිද? එහෙම අවශ්‍ය නැහැ.
ඒවා එහෙම අපේ ආදි කාලේ අපේ අම්මලා තාත්තලා ඒ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එනකොට ඒගොල්ලෝ අපේ චූටි කාලේ ඉපදෙනකොට අපි කිසි දෙයක් නොදැනුවත්වනේ ඉපදින්නේ නේද? චූටි කාලේ ඉඳන් ඒගොල්ලෝ අපිට අපේ කනට ඇහෙන්න අපිට මනසට දැනෙන්න ඒගොල්ලෝ විශ්වාස කරගෙන හිටපු මතිමතාන්තර තියෙනවනේ. ඒවා අපේ කන් වලට ඇහෙන්න ඒගොල්ලෝ කියලා අපි ඒවෙන් හිර කරලා තමයි ඒ විශ්වාස වලින් හිර කරලා තමයි අපි මෙතෙක්කල් තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් එහෙම වීමට අවශ්‍ය නැහැ. චුට්ටක් කල්පනා කරලා බලන්න. Tamanට මේ ලෝකේ ජීවත් වීමට කාලයක් තියෙනවනේ. අපි දන්නේ කොච්චර කාලයක්ද කියලා. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලය තුල අපි කිසිම පුද්ගලයෙකුට යටත් විය යුතු නැහැ. එහෙම යටත් වීලා ජීවත් නරක විදිහට වැඩ කරන්න හොඳ නැහැ. තමන් සුභවාදී විදියට මේ ලෝකයේ යහපත් ලෙස ජීවත් වෙනවා නම් අපි කිසිම පුද්ගලයෙකුට යටත් විය යුතු නැහැ. එහෙම යටත් වෙලා ජීවත් වෙන්න ඕනේ. කිසිම භෞතික වස්තුවකටවත් පුද්ගලයෙකුටවත් යටත් වෙලා ජීවත් විය යුතු නැහැ. ඒකක්. අනිත් එක තමයි අදුෂ්‍යමාන බලවේගයකින් හෝ තමන්ට ලැබිලා තිබෙනවනේ චින්තන ශක්තිය, හිතීමේ ශක්තිය, මනස, මොලේ මෙහෙවා සිතීමේ ශක්තිය අපිට විශ්ව ශක්තිය විසින් දායාද කරලා තියෙනවා. ඉතින් ඒ චින්තන ශක්තිය මෙහෙवला ඒකේ සීමාවක් නැහැනේ. අපිට මෙච්චරයි හිතන්න පුළුවන් මෙච්චරයි කියලා අපිට සීමාවක් එහෙම කාටවත් දාන්නත් බෑ. අපිට දාගැනීමට අවශ්‍යත් නැහැ. අපේ දැනුම අනුව අපිට චින්තන ශක්තිය මෙහෙवला තමන්ගේ ජීවිත කාලය තුල සීලුම අවශ්‍යතාවන් සමන්ට අවශ්‍ය සීලුම අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් ඒ විශ්ව ශක්තිය විසින් දායාද කරලා තියෙන චින්තන ශක්තිය මෙහෙवला අපිට පුළුවන් අපිට අවශ්‍ය හොඳම දේ ලබා ගන්න නේද? එහෙම බාධාවක් නැහැ. ඔයාට යන්න පුළුවන් මෙතෙන්ට විතරයි. ඔයාට ගන්න පුළුවන් මේ දේ විතරයි. එහෙම කිසි කෙනෙකුට බාධාවක් කරන්න බෑ. එහෙම යටත් විය යුතුත් නෑ කිසි කෙනෙකුගේ කිසිම කෙනෙක් අපිට මොන හරි බාධක දානවා නම් එහෙම යටත් විය යුතු නෑ. මොකද තමන්ගේ චින්තන ශක්තියෙන් තමන්ට හිතීමේ ශක්තිය ඕන තරම් තියෙනවා. උපරිමය දක්වා යන්න පුළුවන්. උපරිමය දක්වා ගිහිල්ලා කල්පනා කරලා තමන්ගේ මොළය මෙහෙवला තමන් කළ යුතු දේ මොකක්ද හරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන එහෙම වැඩ කටයුතු කරොත් තමන්ට අවශ්‍ය හොඳම දේ ලබා ගන්න තමන්ට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ට විශ්ව ශක්තිය විසින් මම කියන්නේ දායාද කරලා තියෙන චින්තන ශක්තිය මෙහෙवला තමන්ට අවශ්‍ය හොඳම දේ ලබා ගන්න හැකියාව තියෙන ඕනම කෙනෙකුට. ඉතින් එහෙම අපි කල්පනා කරලා මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තොත් තමන් කවදාවත් ජීවිතය අසතුටින් ගෙවනවා කියලා මම හිතන්නේ. එහෙම ගෙවීමට අවශ්‍ය නැහැ ජීවිතේ. තමන්ට දියුණු වෙන්න බෑ කියලා එහෙම හිතන්න හොඳ නැහැ. තමන්ට දියුණු වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. තමන්ට ඒක තමයි තියෙන්නේ මොලයක් තියෙනවා. ස්වභාව විශ්ව ශක්තිය දායාද කරලා තියෙන මොලයක් තියෙනවා. මොලයේ චින්තන ශක්තිය මේවලා තමන් කළ යුත්තේ මොකද්ද කියලා තමන්ට උපරිම දක්වා යන්න පුළුවන්. ඒ තව කරුණක් තමයි පුංචි රහසක් තමයි මම කිව්වේ. ඉතින් විශ්ව ශක්තිය විසින් අපිට දායාද කරලා තියෙන චින්තන ශක්තිය උපරිමය. මෙච්චරයි කියලා අපිට කිසි කෙනෙකුට කියන්නත් බෑ. එහෙම කිසි කෙනෙකුට නතර කරන්නත් බෑ. තමන්ගේ හැකියාව අනුව තමයි තමන්ට යා යුතු ගමන තමන් තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ තමන් තමයි තීරණය කරන්නේ. කිසි කෙනෙකුට එහෙම තීරණය කරන්න බෑ අනුන්ගේ ජීවිතය ගැන. ඔයා මෙහෙම යන්න ඕනි, ඔයා මෙහෙම කරන්න ඕනි, ඔයාට මෙච්චරයි පුළුවන්. එහෙම අපි කාටවත් කියන්න හොඳත් නෑ. එහෙම කවුරුවත් කියන දේවල් අපි අහන්න හොඳත් නැහැ. මොකද තමන්ට තියෙනවනේ චින්තන ශක්තිය තමන්ට තියෙනවා. ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න තමන් දැනගන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට මේ චූටි දෙයක් විතරයි කියලා දුන්නේ. හෘද වස්තුව නතර වෙලා නැහැ තාම අපේ. ඉතින් ඒ නිසා මේ විශ්ව ශක්තිය විසින් අපිට දායාද කරලා තියෙන ගොඩාක් දේවල් තියෙනවා අපේ ශරීරයේ. ඒ අංග
අංග සම්පූර්ණ ජීවිතේට හැම දිනකම ස්තුති කියන්න පුරුදු වෙන්න කියලා මම ඔයාලට කියා සිටිනවා. ඉතින් පුංචි රහසක් මතක් කරලා දෙන්න තමයි ආවේ. ඉතින් මගේ කතාව හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක මට සහයෝගය ලබා දෙන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා මුණ ගැසෙනතුරු සියලු දෙනාම පරිස්සමින් ඉන්න. ජේසුස් පිටයි බුදුසරණයි. එහෙනම් බයි.